Hello guys, welcome back to my YouTube channel. ඉතින් මම මේ ළඟදී shopping කරානේ. ඒකේ මම මොනවද ගත්තේ කියලා මම ඔයාලට වීඩියෝ එකේ අන්තිමේදී පෙන්නුවා. ඒත් මම ඒවා වෙනම ඔයාලට පෙන්නනවා කියලා හිතුවා. ඉතින් අද බලමු මම කලින් දවසේ shopping කරේ මොනවද කියලා හරියටම. මම මුලින්ම පෙන්නන්නම්. මම ගත්තා handbag එක. මේක ගත්තේ Pull and Bear එකෙන්. ඔයාලට පේනවනේ මේක. මේක 15යි. යුරෝ 15ක් කියන්නේ 4500ක් වගේ ලංකාවේ සල්ලි වලින්. මේක 4500ක් වගේ වුණා. ඒක ලස්සනයිද? ඊට පස්සේ ගත්තා මම ඉතින් මෙන්න මේ handbag එක. මේක යුරෝ 16යි මතක විදියට. මේක මං ඊයේ ආරෙන්න ගියා. බස් කාඩ් එකයි. බූල් එකයි ලිප්ස්ටික් එකයි තියෙන්නේ. ඉතින් මේක තමයි අනිත් handbag එක. ඉතින් ඒක මෙහෙමත් පුළුවන්. මෙහෙමත් පුළුවන්. හරිද? ඒකේ සයිඩ් පොකට් එකක් තියෙනවා. ඊට පස්සේ මම ගත්තා ෂෝට් එකක්. ඔයාලට පේනවා ඇතිනේ white color ෂෝට් එකක්. මේක 23යි. ඔයාලා කමෙන්ට් කරලා බලන්නකෝ. මේක තමයි ගත්තා. පේනවනේ. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ ස්කර්ට් එක. මේක මම ගත්තා. මේකත් 20ක් වෙයි. ඉතින් මේක ලස්සනයිද? පස්සේ මම ගත්තා මේක ගත්තේ Pull and Bear එක. මට මේක පෙන්වන්න බැරි වුණා. මොකද මට මේකේ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මම මේක ගත්තා කියලා. මේක තමයි මම ගත්තේ. මෙන්න මේක. තාත්තට ගත්තා මම ෂර්ට් එක. ඊට පස්සේ මම ගත්තා අපේ හබීබිට මෙන්න මේක. එයාට මේක 19යි. මොන මේක ඔයාලට පේනවනේ. මේක 8යි වෙන්නේ. 8යි නෙවෙයි 9යි. මේ දෙක. ඊට පස්සේ මම ගත්තා මේක කීයද දන්නවද? මේක යුරෝ 2යි. නිකන් දුන්නා වගේ. මම මේ දෙකත් ගත්තා. ඊට පස්සේ මම ගත්තා මේකට කියන්නේ ලෙගින් කියලා නේද? මම දන්නේ මොකක්ද කියන්නේ කියලා. ඒක යුරෝ 4යි වුණේ. ඉතින් මම ඒක ගත්තා. ඒ වගේ තව එකක් ගත්තා. ඒකට ඒ ප්‍රයිස්මයි. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේක ළමයි 12.99 කියලා ගහලා තිබුණාට මට මේක හම්බුනේ. මේක ඩිස්කවුන්ට් දාලා තිබුණා යුරෝ 3.99 කියලා. ඉතින් යුරෝ 4යි වෙන්නේ මේක. ඉතින් මම මේක ගත්තා. මේක තමයි ෆේස් එකට යූස් කරන්නේ. ඊට පස්සේ රෙටිනෝල් එක මම මේක පාවිච්චි කරා. ඉතින් ගත්ත දවසේම මම පස්සේනේ කරන්නේ. මෙන්න මේක සීරම් එක තමයි මම පාවිච්චි කරන්නේ. මේක මම සතියේ දවස් 2ක් හෝ 3ක් පාවිච්චි කරනවා. ඊට පස්සේ මම ගත්තා තව මේ ටිපන්දම් වගේක් ගත්තා. චුට්ටක් ඉන්න මම ගත්ත තව නෝට්බුක් දෙකක්. එකක් පෙන්නන්නම් මම ගත්තා මෙන්න මේ නෝට්බුක් එක. මම ඒකට ආසයි. මං හිතුවා ඒකේ මොනවා හරි ලියන්න මම ගන්නවා කියලා. ඉස්සරහට මම කියන්නම් මම මොනවද ලියන්නේ කියලා ඒකේ. පස්සේ මේකත් ගත්තා. මේක යුරෝ 2යි. ඩිස්කවුන්ට් දාලා තිබුණේ. ඉතින් මම මේක ගත්තා. පස්සේ big dream
green bee මොකක් හරි මම මේකත් ගත්තා. ඉතින් මේකෙත් මොනවා හරි ලියනවා මම ඉස්සරහට මම හොබි එකක් විදියට කරනවා. මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් ඊට පස්සේ. ෆවුන්ඩේෂන් එකක් ගත්තා. maybe line කියලා තියෙන නිව්යෝක්. ඒකේ 128 මම ගත්තේ. ඉතින් මම මේක එකපාරක් යූස් කරා අවුලක් නැහැ. හොඳයි ඒක. ඊපස්සේ මම ගත්තා ස්පොන්ජ් එකක්. ඒකත් යූස් කරලා දින්නේ දැන්. මේ දෙක මම එක දවසක් යූස් කරා. ඉතින් මට මේක පෙන්වන්න අමතකුණා. මම යූස් කරන hair mask එක තමයි මේක. Garnier brand එකේ. ඔයාලට පේනවනේ. ඒකේ shampoo එක මම condition use කරන්නේ නැහැ. මම condition එකටයි hair mask එකටයි දෙකටම මේක use කරන්නේ. ඊට පස්සේ ගත්තා මගේ blemish control cleanser එක. ඒ කියන්නේ මගේ අර pimples ඇවිල්ලා මේ pimples mark එහෙම තියෙන වලට පේන වෙන්ටි තැනින් තැන. ඒකට තමයි මම මේක ගත්තේ. ඉතින් මේකත් හොඳයි අතරම මම මේ ටික තමයි පාවිච්චි කරන්නේ. මේ තුන ලස්සනයිනේ. ඉතින් කමෙන්ට් එකක් දාන්න මේ දේ ලස්සනයි නේද? එහෙනම් ගිහින් එන්නම්. thank you මගේ වීඩියෝ එක ඉවරනකම් බලුවට. ඉස්සරහට මම ඔයාලට ගේන්නම් මගේ routine එක. morning routine එකක්. එහෙනම් thank you මගේ වීඩියෝ බලන හැමෝටම.